ආයිබෝවන් පුංචි දුවේ පුතේ. ඔන්න අදත් අපෝ රෙස්කෝලෙන් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. එහෙනම් වැඩි කතා බහක් නැතුව අද අපි චූටි සින්දුවක් අහලම රචනා මාතෘකාව තෝරගනින්කෝ. ජලය වටිනා සම්පතක් අපට ලැබුණු දායාදයක් ගංගා ඇල දොලින් එන සිසිල් සීතල තෑග්ගක් බිඳුවක්වත් නාස්ති නොකරමු අපි සැමදා රැකගමු ජල සම්පත අගය කරමු හෙට දවසත් සුරකිමු. එහෙනම් ඔන්න අද අපි ලියන්න හදන්නේ මොන මාතෘකාවට වෙන්නේ නැතිද? අද අපි ලියන්නේ රචනාව ජලය වටිනා සම්පතකි කියන මාතෘකාවට. එහෙනම් වැඩි කතා බහක් නැතුව අපි රචනාවට යමුකෝ. අපිට මේ රචනාවේ පළවෙනි වාක්‍යය විදිහට මේ විදිහේ වාක්‍යයක් ලියන්න පුළුවන්. ජලය ස්වභාවිකව ලැබෙන නිසා ඒ වටිනා සම්පතකි. ජලය ස්වභාවිකව ලැබෙන නිසා ඒ වටිනා සම්පතකි. ඔන්න ඊළඟට මෙහෙම වාක්‍යයක් ලියමු. මිනිසුන්ට මෙන්ම සතා සිව්පාවලට හා ගහකොළ වලට ජලය නැතිවම බැරි වී ඇත. ඔන්න ඒකෙන් තියෙන ප්‍රයෝජනයක් අපි ලියුවා. ඊළඟට මේ විදිහේ වාක්‍යයක් ලියමු. වර්ෂාවෙන් අපට අවශ්‍ය කරන ජලය ස්වභාවිකවම ලැබේ. වර්ෂාවෙන් අපට අවශ්‍ය කරන ජලය ස්වභාවිකවම ලැබේ. ඊළඟට අපි මෙහෙම වාක්‍යයක් ලියමු. පෘථිවිය මත වැඩිපුරම ඇත්තේ ලොණු මිශ්‍ර ජලය වේ. විචාර දන්නවනේ අපි ලෝක ගෝලයේ වැඩිපුරම තියෙන සාගරනේ. ඒ නිසා තමයි මේ වාක්‍යයක් ලියුවේ. ඊළඟට අපි මේ වගේ වාක්‍යයක් ලියමු. එම නිසා අපි ජලය ආරපිරිමැස්මෙන් යුතුව භාවිතා කිරීමට හුරු වෙමු. ඔන්න ඔය විදිහට ජලය වටිනා සම්පතයි කියන මාතෘකාවට අදාළ වාක්‍ය 5 අවසන් වෙනවා. එහෙනම් පුංචි ඔයාලට වෙනද වගේම ජලය වටිනා සම්පතයි කියන මාතෘකාවට අදාළ මේ වාක්‍ය 5 එක පෙළට කියව ගන්න අවස්ථාව ලබා දෙන්නම්කෝ. ඔන්න ඔය විදිහට අපෝ රෙස්කෝලෙන් අදට අරගෙන ආව වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. වීඩියෝ එක නැරඹුවට බොහොමත්ම ස්තුතියි. නැවත හමු වෙමු. channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා.